කවදාද සමිඳේ දිනන්නේ පවුපුරයි තනාමේ ඔබේ හඬයිද ගොළුයි තිබෙන්නේ මහ පොළොවේ හිස් අහසේ ඔබ නැති පාළු දනේ බුදු පියාණනේ ගුණදම් සැඟව ගියේ ලොව පව් පිරුණේ ආලෝකෙ කොහෙදෝ බුදු සමිඳේ මායාව පැතිරි ලොව වෙනසේ තණ්හා වෛර නිසා ලොව කුරීරු වෙලා ඊර්ෂ්‍යා මාන නිසා සිත් රුදුරු වෙලා පන්සලකට යන්න අකමැති පොඩි දරුවෙක් වුණත් මෙවැනි ලස්සන මූර්ති දකින්න හරිම ආසයි. ඒ කුතුහලයත් එක්ක ඔවුන් පන්සලට ආවම නිතින්ම ආගමික පරිසරයට වුන් හුරු වෙනවා. අනුරාධපුරේ යන කෙනෙක් අටම ස්ථානයේ විතරක් නෙවෙයි දැන් මේ වගේ තැන් බලන්නත් යනවා. ඒ හරහා ප්‍රදේශයේ සාමාන්‍ය මිනිසුන්ගේ ආර්ථිකයටත් ලොකු රුකුලක් ලැබෙනවා. මේ වගේ නිස්කලංක පරිසරයක පිළිම වහන්සේලා අතර ඇවිදගෙන යන එක භාවනාවක් වගේ. කාර්යබහුල ජීවිතවල ඉන්න මිනිසුන්ට මේක මානසික සහනයක් දෙන ඔක්සිජන් කලාපයක් වගේ. නෙල්ලිකුළම තියෙන්නේ අනුරාධපුර නගරයේ කලබලයෙන් ටිකක් ඈතට වෙන්න. ඒ නිසා එතන තියෙන්නේ මහා පුදුම නිශ්ශබ්දතාවයක්. වටපිටාවේ තියෙන ගහකොළ, පරිසරය, සිසිල් සුළඟ මේ සියල්ල මැදින් පිළිම පෙළ දකිද්දී අපේ හිත ඈත අතීතයට අරගෙන යනවා. විශේෂයෙන්ම හවස් වරුවක එතනට ගියාම දකින දර්ශනය වචන වලින් කියන්න බැරි තරම්. බැස යන හිරු රැස් අර රන්වන් පාට පිළිම මතට වැටෙද්දී ඒක මුළු පරිසරයම ආලෝකමත් කරනවා. ඒ වෙලාවට එතන වාඩි වෙලා ඉද්දී හිතට දැනෙන සැනසීම නගරේ කිසිම සැප සම්පතකින් ලබන්න බැරි තරම්. මේ පන්සල හදපු අයගේ නිර්මාණශීලීත්වය ඇත්තටම අගය කරන්න ඕන. අනුරාධපුර පුත්තලම පාරෙන් අනුරාධපුර නගරේ ඉඳලා පුත්තලම දෙසට ඒ 12 පාරේ කිලෝමීටර් 5ක් 6ක් විතර යද්දී නෙල්ලිකුළම හන්දිය හමු වෙනවා. ආන්ගේ හන්දියෙන් වමට හැරිලා තව කිලෝමීටර් 1ක් විතර ගියාම මේ පිම්බිමට යන්න පුළුවන්. පාර අයිනේ නාම පූරු තියෙන නිසා හොයාගන්නත් හරිම ලේසි. ඔබ බස් එකේ යනවා නම් අනුරාධපුර බස් නැවතුම් වලින් නෙල්ලිකුළම හෝ පුත්තලම දෙසට යන බස් එකක නැගලා නෙල්ලිකුළම හන්දියෙන් බැහැලා යන්නත් පුළුවන්. අතීතයේ පන්සලක් කිව්වහම අපිට මතක් වෙන්නේ චෛත්‍යයක්, බෝධියක් සහ විහාරගයක්. හැබැයි ප්‍රතිමා උද්‍යාන විදිහට පන්සල් ඉදිවීම තුළින් කරුණු කිහිපයක් ඉෂ්ට වෙනවා. පොතක කියවනවට වඩා හෝ දේශනාවක් අහනවට වඩා බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා 500 නමක් එක්ක වඩිනවා දකිද්දී ඒක හිතේ ගැඹුරටම කිඳා බැස යනවා.